මේක සක්සස් ස්ටෝරි එකක්වත් තවත් එක මොටිවේෂනල් වීඩියෝ එකක්වත් නෙමෙයි. මගේ නම ෆහඩ්. මම මාකටිං අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. සමහර වෙලාවලට මට හිතෙනවා මම ලයිෆ් එකේ ගොඩක් පස්සෙන් ඉන්නේ කියලා. මම දැන් ෆයිනල් එකේ ඉන්නේ. ඊළඟට මම මොකද්ද කරන්නේ? මගේ ලයිෆ් එක ගැන මට කිසිම ෂුවර් එකක් නැහැ. ක්ලියර් අයිඩියා එකක් නැහැ. මගේ ඩ්‍රීම් එක තිබ්බ වෙන එකක්, මම කරන්න වෙන එකක්, මට වෙච්ච දේවල් වෙනස් දේවල්, හිතුව නැති දේවල් උනේ. ඒකට ඔක්කොම කොලැප්ස් වෙලා තියෙන්නේ. සහ මට ඕනේ නෑ තවත් එක සාමාන්‍ය පුද්ගලෙක් විදිහට ජීවත් වෙලා මැරලා යන්න. මම මේ channel එක පටන් ගන්න බිඳුවේ ඉඳන්. හැමදේම හරියට තියෙන වෙලාවක නෙමෙයි. ඔක්කොම අවුල් වෙලා, ඔක්කොම කෙල වෙලා, ඔක්කොම මොකද්ද කියන්නේ? නැති බංගස්ථාන වෙලා තියෙන වෙලාවක තමයි මම පටන් ගන්න. ඔයත් කවුරු හරි කෙනෙක් නම් තනියෙන් ඉන්න. Tamanට ක්ලියර් අයිඩියා එකක් නැති. මොකක්ද ඊළඟට කරන්නේ, මොන ඩිසිෂන් එකද ගන්නෙ කියලා හරියට තීරණය කරගන්න බැරි, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන්වත් කායින්වත් සපෝට් එකක් නැති එහෙම කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාලට 2025 තමයි මගේ ජීවිතේ හොඳම අවුරුද්ද. හොඳම අවුරුද්ද කියලා කියන්නේ හැම දෙයක්ම හොඳට සිද්ධ වුණ නිසා නෙමෙයි. මම ගැන දැනගත්තේ, මගේ ජීවිතය ගැන මම දැනගත්තේ, මගේ ටර්නින් පොයින්ට් එක උනේ මේ අවුරුද්ද. මම ගොඩක් විශ්වාස කරපු මිනිස්සු. මමගේ එනර්ජි එක, ටයිම් එක හැමදේම ඉන්වෙස්ට් කරලා කෑ කරලා බලාගත්තු මිනිස්සු පොඩ පොඩ මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. එක දෙයක්, මිනිස්සු ඈත් වෙද්දී අපිට නැති වෙන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. අපේ ફોකස් එක, අපේ කොන්ෆිඩන්ස් එක. සමහර වෙලාවට අපි අපේව නැති කරගන්නවා. එතකොට මේ දේවල් වෙද්දී මට හිතෙන්න පටන් ගත්තා මම වැඩ කරන්නේ නැද්ද? වර්ත්ලස්ද? මම මේ මිනිස්සුන්ට හොඳ මදි වුණාද? මගේ මොකක් කර වැරද්දක් තියෙනවද? ඒ දේවල් මම හිතන්න පටන් ගත්තා. මොකද මම ඉන්ට්‍රෝවර්ට් කෙනෙක්. ඒක නිසා මගේ සර්කල් එක ගොඩක් පොඩි. ඒ සර්කල් එක තුලේ මම ගොඩක් ක්ලෝස් ඕපන් කතා කරනවා. හැබැයි එහෙම කට්ටිය මාව දාලා යනවා කියන්නේ පොඩ්ඩක් ඒක අමාරුයි. මොකද මම ගොඩක් ක්ලෝස්ලි ආශ්‍රය කරන කට්ටිය, හිටපු කට්ටිය පොඩ ඒ කට්ටියගේ ලයිෆ් එක බිසි වෙන්න පුළුවන්, මොකක් කර හේතුවක් වෙන්න පුළුවන්. Yeah, that's it. මම ළඟින් ආශ්‍රය කරපු කට්ටිය මාව දාලා ගියාම මම මගේ ස්ටඩීස් වල ફોකස් කරන්න බැරි වුණා මේ අවුරුද්දේ. මම ඉන්ටර්න්ෂිප් එකක් කරා, ඒකේ හරියට වැඩ කරගන්න බැරි වුණා. පොඩි දේවල් පවා මට ගොඩක් ලොකුවට දැනුණා. So ඇත්තටම කිව්වොත් I was completely broken. And yes, I think I was depressed. ඒ දේවල් ගැන හිත ඉද්දි මට තේරිච්ච දෙයක් තමයි මොකක් කර මගේ අප්සෙට් එකක් තියෙනවා. මොකද මිනිස්සු දාලා යද්දි මට ඒක දරා ගන්න බෑ. මම තේරුම් ගත්ත දෙයක් තමයි මම මිනිස්සුන්ට ඉක්මනට ඇටච් වෙනවා. කවුරු කෙනෙක් අපිත් එක්ක hina වෙලා කතා කරා මම හිතනවා ඕකේ මෙයාවත් එක්ක කතා කරන්නේ මොකක් කැමති කියන්නේ like මොකක් මාව රෙස්පෙක්ට් කරනවා, මට කැමති එහෙම කියලා. එහෙම නෙමෙයි. ඇත්තම දත්තේ හැමෝම එහෙම නෙමෙයි. ඒක නිසා අර ඇටැච්මන්ට් කියන එක මට කියන්නේ මගේ සර්කල් එක ගොඩක් පොඩි නිසා මම අර පිටින් එන කට්ටියවත් මම ඒකට එකතු කරගන්න ඕනේ කියලා මම දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. ඒ කට්ටියක මම ඇටච් වෙනවා. එතකොට ඒ වගේ කට්ටිය මාව දාලා යද්දී මට ඒ කට්ටියව අමතක කරන්න බෑ වගේම මම හිර වෙනවා. So මේ දේවල් වුණාට පස්සේ දැන් මම ඉන්න තත්ත්වේ කිව්වොත් ඇත්තම කිව්වොත් දැන් මට ජොබ් එකක් නැහැ. මගේ බැච් එකේ මම දැන් ෆයිනල් ඉයර්. මගේ බැච් එකේ අනිත් කට්ටිය ඉන්ටර්න්ෂිප් එකක් කරනවා. මම ඉන්ටර්න්ෂිප් එකක් කලින් කරා. ඒක ඉවරුණාට කියන්නේ මාස 6 ඉවරුණාට පස්සේ මම ඊට පස්සේ ජොබ් එකකට ගියේ නැහැ. දැන් මාස 2ක් 3ක් ඉවරනවා. And I don't have money. I don't have confidence. And I don't have any support. And I don't even have any close friends. So basically I'm alone. මේක තමයි මගේ දැන් තත්ත්වය. මම වැටෙන්න පුළුවන් අඩියටම වැටලා ඉන්න කියලා කියන්නේ මට හිතෙනවා. ඔයාලා බලයි මම මොකද මේ ලයිෆ් එකේ අඩියටම වැටලා තියෙන්නේ කියලා මේ කියවන්නේ කියලා. සමහර වෙලාවලට ඔයාලට එහෙම පේන්නේ නැතු වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ලයිෆ් ස්ටෝරි එක වෙනස්. මේක මම මේ ළඟදී වීඩියෝ එකක් බලුවා ෂාරුක් ඛාන්ගේ. ඒක යා කියන්නේ like every movie has a story, every human being has a one.
we don't have the right to imagine that ours is better than anyone else's. So like that හැමෝටම ස්ටෝරි එකක් තියෙනවා. දැන් මට තියෙන ස්ටෝරි එක ඔයාලට මම මෙහෙම කෙටියෙන් කිව්වට සමහර විට ඊට වඩා දෙයක් මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මම මේක කියන්න එක්ස්ප්‍රස් කරන්න දන්නේ නැහැ. මම මේක ඇත්තටම කිව්වොත් මම මේක කියන්න දන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාලට ඊට වඩා දෙයක් තියෙන්න පුළුවන්. ඔයාලගේ තව කාට හරි කියන්න ගියාම ඔයාලගේ ක්ලෝස් කට්ටිය හැරෙන්න අනිත් කට්ටිය ඒක විහිළුවක් විදිහටවත් මේක ලොකු දෙයක් නෙමෙයි විදිහටවත් තමයි දකින්නේ. so ඒකයි මම කිව්වේ මම පහළට වැටෙන්න පුළුවන් අඩියටම වැටලා ඉන්නේ. ජොබ් එකක් නැහැ, රස්සාවක් නැහැ, දෙකම එකයි. සල්ලි නැහැ. ඔක්කොම. හරියටම කිව්වොත් දැන් මම ඉන්නේ බිඳුවේ. එන්න ඒ නිසායි මම හිතාගත්තේ මේ channel එක මම පටන් ගන්න දැන් කියලා. මම හිතන්නේ නැහැ කෙනෙක්ගේ දියුණුව ඇති වෙයි කියලා එයා කම්ෆර්ටබල් තැනක ඉඳී. කම්ෆර්ටබල් කියලා කියන්නේ ඔකේ සල්ලි තියෙනවා, ජොබ් එක තියෙනවා, ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා, දෙමව්පිය සතුටින් ඉන්නවා, හොඳට හම්බ කරනවා. එතකොට එයා දියුණුව කියන එක සමහර කෙනෙක්ට කරන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් වෙලාවලට තමන්ට දියුණු වෙන්න ඕනේ කියන ඒ අර මොකද කියන්නේ ඒ අර ගැම්ම ඒ ඕනිකම තදින්ම දැනෙන්නේ තමන් අඩියටම වැටුණාට පස්සේ. මේ ටයිම් එකේදී මම හොඳ ෆිල්ම් එකක් බැලුවා. දැන් මේ එකේ මේ වගේ සිද්ධීන් ටිකක් වෙවි තියෙද්දි මට ફોකස් කරන්න බැරි වෙලා තියෙද්දි ඒ දේවල් අමතක කරන්න කියලා මම ෆිල්ම් බලන්න පටන් ගත්තා. ඒතර මගේ ફોකස් එක මේ පැත්තට යනවා. මොකක් හරි දෙයක් කරන්න ගත්තාම අර දේවල් අමතක වෙනවනේ කියන ඉන්ටෙන්ෂන් එකෙන් මම ෆිල්ම් බලන්න පටන් ගත්තා. මම හිතන්නේ මේක යුනිවර්ස් එකකින් මට පෙන්න ෆිල්ම් එකද මම දන්නේ නැහැ. මම මුලින්ම මම ගා ෆිල්ම්ස් ගොඩක් තියෙනවා. මම මුලින්ම බලන්න ගත්තේ All is Lost කියලා. යාර ඉන්ටර්න්ෂිප් පීරියඩ් එක ඉවරලා ගෙදරින්දී පටන් ගත්තේ මුලින්ම පටන් ගත්තේ ඒ ෆිල්ම් එකෙන්. ඒ ෆිල්ම් එකේ කතාව ඇවිල්ලා මහා මොහොතක් මැද අතරමං වෙලා තනියෙන් ඉන්න අවුරුදු 75ක විතර නාකි මිනිස්සෙක්. එක්සැක්ට්ලි මාවම දකින්න වගේ තමයි මට ඒක බලද්දි හිතුනේ. මොකද no people, no communication, no help. කවුරුත් නැහැ. හැබැයි ඒ මනුස්සයා හැම දෙයක්ම try කරනවා කොහොම හරි ගොඩබිමක් හොයාගෙන යන්න, කාගේ හරි උදව්වක් ගන්න. එක එක කට්ටියට සිග්නල් සෙවන් අර තමන්ගේ ළඟ තියෙන ෆෝන් නම් මම හිතන්නේ තිබ්බද කියලා මට මතක නැහැ. අර රේඩියෝ වගේ ඒ වලින් try කරනවා contact කරගන්න බැරි වෙනවා. ලොකු ලොකු නැව් යනවා. containers අරගෙන යන නැව් යනවා. හැබැයි ඒ නැව් වලට මෙයා කෑ ගහලා කතා කරනවා අර පත්තු කරලා රතින් අර උඩ යනනේ අහස් කූරු වගේ ඒවා යවනවා. කවුරුත් දකින්නේ නැහැ. කවුරුත් notice කරන්නේ නැහැ. පොඩ හිතලා බලන්න විශේෂයෙන් පිරිමියෙක් තමන්ට උදව්වක් ඕනේ කියලා ඉල්ලන්න පෙළඹෙන්නෙත් ඒ මනුස්සයාට කරගන්න බැරිම දෙයක් බැරිම වෙලාවක. හැබැයි එහෙම උදව්වක් ඉල්ලද්දිත් එයාව කවුරුත් notice කරන්නේ නැහැ කියලා කියන්නේ ගොඩක් අප්සෙට් දෙයක්. ඒ ෆිල්ම් එක අන්තිමේදී තමයි මට hope එකක් ඇති වෙන දෙයක් උනේ. ෆිල්ම් එක මුලින් ඉඳන් බලාගෙන ඉද්දි මට හිතුණා මේකේ core story එක මගේ life එකට exactly match වෙනවා. කවුරුත් නැහැ, තනියෙන් ඉන්නේ, කතා කරන කවුරුත් නැහැ, hope එකක් නැහැ. hope එක තියෙනවා. හැබැයි අන්තිම වෙද්දී ඒක නැති වෙන තරමට තමයි වෙලා තිබ්බේ. බේරෙන්න බෑම තමයි කියන්නේ. බේරෙයි කියලා බලාපොරොත්තු තිබුණ අන්තිම වෙනකන් ඒ මිනිස්සයා නිකන් බේරෙන්නේ නැහැ වගේ තමයි හිටියේ. මම හිතුවේ බේරෙන්නේ නැති වෙයි, මැරලා යයි කියලා. මොකද පටන් ගන්නෙත් එහෙම. එතකොට මම හිතුවේ මේ මිනිස්සයා අන්තිමට මැරෙයි කියලා. ඒ වෙන්නේ Tamanට ඒක බෝට්ටුව නැති වෙනවා. බෝට්ටුව නැති වෙලා මේ මිනිස්සයා ඉන්න රබර් වලින් හදපු අර හුලං පොම්බපු බෝට්ටුව තමයි ඉන්නේ. ලයිෆ් ගාඩ්ද සේෆ් ගාඩ්ද මන් දන්නේ නැහැ මොකද කියන්නේ කියලා. ඒකේ ඉන්නේ. ඒකේ ඉද්දී මිනිස්සයා මහරෑ මහ මොහොත මැද ඉද්දී දකිනවා එලියක් දකිනවා. ඒ එළිය ඇවිල්ලා තව නැවක. කලනොත් දවල් ටයිම් මේක නැව දෙකක් ගියා. හැබැයි නැව දෙක නොටිස් කරේ නැහැ. මේ නැවට දෙන්න සිග්නල් දෙන්න මොකුත් නැහැ මේ මිනිස්සයා ගාව. රෑ නම් අර අහස්කෝර වගේ එක යවුවට පස්සේ අය මිනිස්සු දකිනවා. හැබැයි ඒවත් නැහැ මේ මිනිස්සයා ගාව. තියෙන්නේ කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් තියෙනවා. ලයිට් එකක් තියෙනවා. කාඩ්බෝඩ් පෙට්ටි ටිකයි තව මැප් එකක් තියෙනවා. ඒ මැප් එකයි ඔක්කොම තියලා ගිනි තියෙනවා. ඒ ගින්දර පොඩි වැඩි. ඒ කියන්නේ ඒ ගින්දරෙන් ඇති වෙන ආලෝකය පොඩි වැඩි. ඒක අර කට්ටියට පේන්නේ නැහැ. මහමූදක් මැද වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? Tamanට ආරක්ෂාවට ඉන්න තියෙන බෝට්ටුව නිත වෙලා යනවා කියන්නේ. කියන්නේ Tamanට ඉන්නවත් තැනක් නැහැ කියන මහමූදක් මැද මේ මිනිස්සු කොහොමද ගිලනවනේ. වෙන්න පුළුවන් නරකම දේ ඒකනේ. ඒකේ මිනිස්සුන්ට වෙනවා. ඒ පත්තු කරපු ගින්දර නිසා මේ මිනිස්සාගේ රබර් බෝට්ටුව ගිනි ගන්නවා. මේ මිනිස්සයා මෝදර පැනලා ගිලීගෙන යනවා. ඒ ගිලීගෙන යද්දී මේ මිනිස්සයා දකිනවා අර නැවෙන් රෙස්කියු බෝට් එකක් කියලා තියෙනවා මේ මිනිස්සයා බේර ගන්න.
එතකොට ෆිල්ම් එක ඉවර වෙනවා. එතකොට මේ ස්ටෝරි එකම ඉගෙන ගත්ත දේ තමයි ඔයාගේ ජීවිතේ ඔයා වැටෙන්න පුළුවන් අන්තිම තැනට වැටිලා ඔයා එතනත් සේෆ් එකේ ඉද්දි ඒකත් කැඩිලා ඔයා ඊටත් වඩා පල්ලෙහාට වැටෙනවා කියලා කියන්නේ එන්න එතන තමයි ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ වයසක මිනිස්සයා අර නැවේ ඉන්න කට්ටිය සේෆ්ටි රෙස්කියු බෝට් එකක් එවයි කියලා කාඩ්බෝඩ් එකක් අරගෙන පත්තු කරා. හැබැයි ඒක එළිය මැද නිසා ඒ මිනිස්සු දැක්කේ නැහැ. වෙන්න පුළුවන් නරකම දේ වුණා. මොකද ඉන්න තිබ්බ බෝට්ටුවත් නැති වුණා. ඉන්න තිබ්බ බෝට්ටුව ගෙනි ගත්තට පස්සේ ඒ ගින්න නිසා ඒ මිනිස්සයා මොහොත ඇතුළට වැටිලා ගිලෙන්න ගන්නවා. හැබැයි ඒ ගින්න තමයි අර නැවේ හිටපු කට්ටියට සිග්නල් එක දුන්නේ. අන්න එතන ගින්නක් පත් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඉන්නවා. ඉක්මනට ගිහලා බලමු. උදව්වක් කියලා නැති. ඒ සිග්නල් එක දුන්නේ Tamante වෙච්ච නරකම දේ. Tamante වෙන්න පුළුවන් නරකම දේ තමයි ඒ මනුස්සයාගේ ජීවිතේ බේරගත්තේ. Tamante වෙන්න පුළුවන් අන්තිම නරක දේ වුණාට පස්සෙත් Tamante බලාපොරොත්තුවක් තියෙනවා නම් Tamante විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ මනුස්සයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතනින් පටන් ගන්නවා. මම ළඟදී කියවපු පොතක quote එකක් තිබ්බා. Life's greatest setbacks reveal life's greatest opportunities. වෙන්න පුළුවන් නරකම දේ ඔයාලට වෙන්න පුළුවන් හොඳම දේට පාර පෙන්නනවා. සෝ දැන් මේ ෆිල්ම් එකේ ඔයා මොහොත ඇතුලේ ගිලෙන වෙලාවෙදිත් ඔයාට හෝප් එකක් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා බේරෙයි කියලා අනිවාර්යෙන් බේරෙනවා. ඒ නිසා don't lose your hopes. මේ වීඩියෝ එක බලන ඔයාලා කවුරු හරි හිතනවා නම් ජීවිතේ පස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ අනිත් අයට වඩා පස්සෙන් ඉන්නේ. ගොඩක් ඇවරේජ් කිසිම ස්පෙෂල් ටැලන්ට් එකක් මොකුත් නැහැ. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එච්චර ලොකුවට නැහැ. තමන් උපරිමෙන් try කරන්න ඕනේ කියලා හිතනවා නම් මුලින්ම තමන්ගේ මයින්ඩ් සෙට් එක හදාගන්න. මට මේ වෙලා තියෙන හැමදේම වුණේ මගේ හොඳට. right? මේ දේවල් වලින් කරන්නේ මාව මගේ ඊළඟ next big step එකට prepare කරන එක. කෙනෙක් එක දිගට fail වෙනවා කියලා කියන්නේ ඒක නරක දෙයක් නෙමෙයි. එයාලා අනිත් අයට සාපේක්ෂව තමන්ගේ ජීවිතේ completely ජීවත් වෙනවා කියන එක. එයාට හොඳට experience එකක් තියෙනවා මෙහෙම කරොත් fail වෙනවා. එතකොට ඒ මනුස්සයාට පුළුවන් ඒ failure එකකින් experience එකක් අරගෙන ඊළඟ වතාව ඒක හොඳට කරන්න. life එකේ වෙන්න පුළුවන් නරකම දේවල් ගැන කතා කර කර ඉද්දී වෙන්න පුළුවන් තවත් නරක දෙයක් තමයි වීඩියෝ එක රෙකෝඩ් කරද්දී කරන්ට් යන එක. අවුරුදු 3-4කට කලින් මම හිතාගෙන හිටියා YouTube channel එක පටන් ගන්න ඕනේ කියලා movie recaps කරනවා. ඒ කියන්නේ movie එකක් බලලා ඒක review කරනවා හරි ඒක නැත්නම් ඒ story එක කියනවා හරි කියලා. ඊට පස්සේ මට හිතුණා book reviews ගැන channel එක පටන් ගන්න ඕනේ කියලා. මේකක්ම මට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කරන්න try එකක්වත් මම දුන්නේ නැහැ. පස්සේ කරනවා වෙලාවක් හම්බුනාම කරනවා කියලා. එහෙම ඉඳලා ඒක අන්තිමට කරන්න බැරි වුණා. But today I'm starting something different. So basically මේ channel එකේ වෙන්නේ මම කොහොමද මගේ life එක මගේ journey එක බිඳුවේ ඉඳන් පටන් අරන් ගෙනියන්නේ කියන එක. ඒක දියුණු වේද නොදියුණු වේද සාර්ථක වේද අසාර්ථක වේද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. So I'll share what I learn, what I feel at, what helps me think clearly. So basically මේ channel එක ඇවිල්ලා young audience එකට නෙමෙයි ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මේ තමන්ගේ life එකේ තමන් අතරමංගලා ඉන්නවා කියලා හිතන කට්ටියට like මං වගේ. තමන්ගේ life එකේ proper guidance එකක් ගන්න කෙනෙක් නැති කට්ටියට. මට කතා කරන්න කෙනෙක් නැහැ කියලා හිතන කට්ටියට. ඒ හැමෝටම මේ channel එක help එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ channel එකේ වීඩියෝ එකකින් කාට හරි හොඳක් වෙනවා නම් මේ channel එකේ ultimate purpose එක ඉෂ්ට වුණා කියලා මම හිතා ගන්නවා. මොකද මට ඕනේ මං වගේ in average කට්ටියට life එකෙන් එතනින් එහාට අපිට ගොඩක් දේවල් achieve කරන්න පුළුවන් කියලා පෙන්වන්න. So කලින් කිව්වා වගේ මේක success story එකක්වත් motivational story එකක්වත් නෙමෙයි. මේක තමයි beginning එක. මේ වීඩියෝ එක බලන ඔයාලා ඔයාලගේ ජීවිතේ dark chapter එකේ නම් ඉන්නේ. අල්ලගෙන ඉන්න. අපි මේ කොහමද කොට දාගමු. And this is Fahad. This is me starting from zero. Thank you.